welcome back to our YouTube channel. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අදත් channel එකට. ඉතින් ඔන්න අද ඔයාලට අරන් ආවිත් තියෙනවා තෙමු වීඩියෝ එකක්. මේක මගේ තුන්වෙනි order එක. කියන්න ඕනේ මම මේ order එක දාලා මට සති දෙකකින් ආවා. ආවයි කියලා කියන්නේ ළමයි මෙහි රාමදාන් 30යි 31යි 8 දෙක. මම හිතුවේ මට එන්නෙම නැති වෙයි කියලා order එක. මොකෝ මට date එක දාලා තිබ්බේ 28ත් දෙකත් අතර එනවයි කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මම 28 වෙනිදා ඇත්තටම මං හිතුවා order එක මට ලැබෙයි කියලා. ඒ වුණාට මට 29ත් ලැබුණේ නැහැ. මම 28ත් බලන් ඉඳලා 29ත් බලන් හිටියේ. ඒත් මට ලැබුණේ නැහැ. අන්තිමට මට මේක ලැබුණේ 30 වෙනිදා. ඉතින් මම ඒ වෙලාවේ මේක චුට්ටක් කඩලා නම් බැලුවේ නැහැ guys. මොකද මට මේ vlog එක කරන්න ඕනේ ඔයගොල්ලොත් එක්ක unbox video එකක් විදියට. ඉතින් අපි තවත් වැඩි කතා නැදවා මේක unbox කරමු. මේ පාර මගේ order එකට ගියා දිරාම් 145ක් 145ක් කියන්නේ ලංකාවේ දැන් රේට් එක අනුව මම හිතන්නේ 80 වෙනිදා කොහෙද යන්නේ. ඉතින් අපි මේක unbox කරමු. කවර දෙකකට ඇවිල්ලා තියන්නේ. ඉතින් මගේ මේ පාර තෙමු order එක පොඩ්ඩක් වැඩි. කියන්නේ මම කලින් දාපු order දෙකටම වඩා මේ පාර order එක සෑහෙන වැඩි. හරියට මේක ඇති කියන්න ඕන නෑ. ඔයාලා වීඩියෝ එකෙන් බලාගන්න. හරි. මුලින්ම මොකෙන්ද පටන් ගන්න? මේකෙන් පටන් ගමු. මේක side bag එකක්. මම තෙමු එකෙන් side bag දෙකක් order කරා. ඉතින් ඒකට වඩා මට මේකට මාරු විදිහට හිත ගියා. ඒක මාරු ලස්සනයි. ඔයාලට පේනවා ඇති මේකේ quality එක එහෙම. මේක මම දන්නේ නැහැ මාරුම quality. පටියක් තියෙනවා. මේ තියන්නේ පටිය. මේ තියෙන ඇතුළේ ළමයි ඇතුළේ zipper එකක් තියෙනවා. මෙන්න මෙන්න. ඇතුළේ zipper එකක් නැහැ. ඒක මහලා. මේ ඒත් ඒක මේ මම දන්නේ ළමයි මේ බලන්න මෙතන zipper එකක් තියෙනවා. ඒක ඇරියා. ඒත් මට ඒක ඕපන් කරන්න බෑ. මේ මෙච්චර තමයි වෙන්නේ. මෙන්න මෙහෙම තමා දාගෙන යන නැති. ඒකට මම දෙනවා 10න් 10ක්. හරිද? ඊට පස්සේ මේක guys අපිට කොහේ හරි යනකොට එහෙම trip එකක් එහෙම යනකොට අපේ charger එක cable එක මේක charger cable එකට තමයි මම මේක ගෙනාවේ. ඒකත් මාරු quality. ඒකත් හොඳයි. ඒකත් මාරු quality. මේ තියෙන ඇතුලේ කැරලා තිබුණේ. මෙහෙම තමයි තියෙන්නේ. මෙතන ඔයාගේ charging cable එක දාන්න පුළුවන්. මේක ඔයාගේ dock එක දාන්න පුළුවන්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක මං හිතන්නේ මේ brush එකක්. මේක brush එකක්. ඒක මාර ලස්සනයි. මේක ළමයි අපිට කොහේ හරි යනකොට අරක වගේම තමයි මේක වගේ තමයි කොහේ හරි trip එකක් එහෙම යනකොට එහෙම අපේ චූටි පර්ස් එකේ මේ පණාව අපිට දාගෙන යන්න පුළුවන්. ඒක ලස්සනයි. මේ විදිහට තමයි තියෙන්නේ.
අපිට මෙහෙම පීදලා මේකෙන් මෙන්න මෙහෙම බලන්න පුළුවන් guys. ඒකත් මම satisfy. මම මේකට දෙනවා මම මේකට ඔයාලට කිව්වේ නෑනේ මම මේකට දෙනවා 10න් 9ක්. මේකට දෙනවා 10න් 10ක්. මොකද මට මේක ගොඩාක් වැදගත්. ඒක මෙහෙම කරන්න පුළුවන් වගේම ඒක මෙහෙම ඇතුළට දාන්න තියෙන්නේ ළමයි. මෙන්න මෙහෙම ඇතුළට නවන්න තියෙන්නේ. ඒකත් ඇත්තටම මාර කියුට්. මම ඔය චුට් කියුට් අයිටම් වලට මාර ආසයි. ඊට පස්සේ මේක ළමයි අපේ පිම්පල්ස් එහෙම ආවම සාමාන්‍යයෙන් මගේ නම් එහෙම ලොකුවටම පිම්පල් කියන්නේ පිම්පල් දානවා. අර ලොකු සමහර අයගේ තියෙනව නේද? ලොකුවටම ගෙඩියනවා නේද? එහෙම ආවත් කොහොම හරි ඒ කියන්නේ මේකේ තියෙනවා මේ ලොකු එකට පොඩි එකට එහෙම දාන්න පිම්පල් එකක් ආවම අලුතෙන් එන පිම්පල්ස් වලට මේන් එකක් අරගෙන මේ ස්ටිකර් එකක් වගේ එකක් තියෙන්නේ. මේ ස්ටිකර් එක අරගෙන පිම්පල් එක උඩින් අලවන්න තමයි කියන්නේ පිම්පල් එක උඩින් තියන්න තමයි තියෙන්නේ මේක. ඉතින් මේක ඇත්තටම හොඳයි. ඔය කොරියන්ස්ලා සෑහෙන මේක යූස් කරනවා මම දැකලා තියෙනවා. මට එහෙම මෙහි ඉන්නකොට මේ මගේ යාළුවෙක් මගේ පිම්පල් එකක් ඇවිල්ලා එයා මෙහෙ කෙනෙක් UAE වල. ඒ කියන්නේ UAE වල කියන්නේ එයා මෙහි ඉන්නේ. එයා මේක ඒ කියන්නේ මෙහි අපේ ලංකාවේ කෙනෙක් නෙවෙයි පිටරට කෙනෙක්. එයා මගේ පිම්පල් එකක් ඇවිල්ලා මට මේන් එකක් දුන්නා. හරිද? ඒ කියන්නේ මේ කාඩ් එකක් මෙයා මට දුන්නා. මේන් කාඩ් එකක් එයා ගාව තිබිලා. එයා මට කිව්වා පිම්පල් එකක් ආවම අපේ අලුතෙන් එන පිම්පල් එකක් ආවම ඒ පිම්පල් එක ගාව අපි මෙතනින් තිබ්බම අපිට ඒක පව් හදා උදේට අපේ අර පිම්පල් එක නැහැ. ඉතින් ඇත්තට මේක හොඳයි. ඔයාලට ලින්ක් එක ඕන නම් කියන්න මම ලින්ක් එක දාන්නම්. ඔයාලගේ පිම්පල්ස් තියෙන ගැහැල් ළමෙක් නම් ඔයාට ගොඩාක් වැදගත් වෙනවා මේක. ඔයාලට ලින්ක් එක ඕන නම් කියන්න ළමයි මම ලින්ක් එක දාන්නම්. ඒකටත් මම දෙනවා 10න් 10ක්ම. මොකද මට ඒක ගොඩාක් වැදගත්. ඊයසේ අදහොයේද මේක ලිප්ස්ටික් එකක්. ඒක පැකින් කරලාම තියෙන ළමයි මම කඩලා මම තෙමු එකෙන් දෙවෙනි ඕඩර් එකේදී මම මේ ලිප්ස්ටික් දෙකක් දැම්මා. ඒක මම ඒ කියන්නේ ළමයි ඒ පිච්චර් එකෙන් පේන ලුක් එක ඒ කියන්නේ මම දාපු අපිට එහෙම තෝරගන්න කලර්ස් එනවනේ. ඉතින් මම ආස ගොඩාක්ම ලයිට්ස් කලර් වලට ඔය ඩාර්ක් කලර්ස් වලට එහෙම රෙඩ් එහෙම ඒ වගේම ඩාර්ක් රෝස් එහෙම මම කැමති නැහැ. මම ආස අර තියනවා නේද අර තොලේ කියන්නේ ලිප් වල ලිප්ස්ටික් එක ගාවට පස්සේ පේන්නේ නැති වෙන්න. දැන් මම මේ ගාලා තියෙන එක උනත් මගේ ලිප්ස් වල ඒ කියන්නේ අර මේ ගාලයි කියන එක ලොකුවටම පේන්නේ නැහනේ. මේක ළමයි මම මේ ගාන්නේ මෙන්න මේක. මං ආසේ ඒ වගේ කලර්ස් වලට. ඉතින් මම දැම්මෙත් මේ පාරේ වගේ කලර් එකක්. බලමු ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ කලර් එකක්ද කියලා. ඒක මාර කියුට් ආනේ. ඒ කියන්නේ අර මේ බෝතල් වල එනකොට ඇත්තටම කිව්වොත් මේ ටෙමු එකේ ලිප්ස්ටික් එහෙම ඇත්තටම හොඳයි ළමයි. ඔයාලා try කරලා බලන්න. ඉතින් මෙන්න ඒක ලස්සනයි. ඒක ලස්සනයි නම්. ඒකට මම දෙනවා 10න් 9ක්. මං ඇඳුමක් දැම්ම ළමයි. ස්කර්ට් එකක් වගේම ක්‍රොප් ටොප් එකක්. ස්කර්ට් එක මේක. ඒක ලස්සනයි. රෙද්දත් එහෙම මේ වරදක් නැහැ. හොඳයි. එහෙම අවුලක් නැහැ. වරදක් නැහැ. හොඳයි. මම ඒකටත් දෙනවා 10න් 8ක්. 10න් 8ක් ඇත. ඊට පස්සේ
එනකම් බලාගෙන හිටපු එක ස්ලිපර්ස් දෙක. මේක අපේ නංගිත් ඕඩර් කරා. මම මේක කලින් ටෙමු එකේ උඩ පහළ යනකොට මම දැක්කා. හැබැයි මේ ඒ දවස්වල නම් ඇත්තටම ගණන් වැඩියෙන් තිබුණේ ළමයි මට එහෙම ගන්න හිතුන්නේ නැහැ. හැබැයි නංගි ගෙනාවට පස්සේ මට මාරම විදියට මේක සැටිස් වුණා. මොකද එයා ගෙන අපේ ඕඩර් එක එයාගේ account එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. නිනු ඩයරිස් කියලා ඉන්නේ. ඉතින් එයා ඕඩර් කරපු නිසා මට හිතුණා එයා දාපු link එකෙන්ම ගිහිල්ලා මමත් ගන්නවා කියලා. ඉතින් ඇත්තට මේ slippers දෙක මාරම ලස්සනයි. ඒ වගේම මාරම comfortable. ඒ කියන්නේ price එකට මාරම වටිනවා ළමයි මේක. ඒ price එකට මාරම worth. ඒකට මම 10න් 10ක් දෙනවා. ඉතින් මම දැම්මේ නම් 39.40. මම මේව ඔයාලට දාලා try කරලා බලලා මේ අනිවාර්යයෙන්ම අන්තිමට දාන්නම් වීඩියෝ එක. මම මේ දෙකන් චෙක් කරනවා. ඒක මාර ලස්සනයි. ඒකට මම 10න් 10ක්ම දෙනවා. ඒක මාරම cute. මාරම comfortable. මාරම හයියයි. ඊට පස්සේ මම වතුර බොනවා සෑහෙන්න අඩුයි. හරිද? මට වතුර තෙවෙන්නේ නැහැ. ඉතින් මම ගොඩක් අයගේ වීඩියෝ බලලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම බොටලයක් අරගෙන මේකට අපිට කියන්නේ දවසට බොන්න පුළුවන් වතුර ප්‍රමාණය අපි මේකට ෆුල්ම ඔයා ඒ කියන්නේ ෆුල්ම මම මේකට පුරව ගන්නවා. හරිද? මම ගොඩාක් අයගේ වීඩියෝ වල දැකලා තියෙනවා. ඒ වගේම මේක මටත් හිතුණා. ඒ කියන්නේ අපිට නිකන් වතුර පෙවෙන්නේ නැහනේ. ඉතින් මේ වගේ ලස්සන බොටල් එක ඔයාලා try කරලා බලන්න. මේ වගේ ලස්සන බොටලයක් අරගෙන ලස්සන තියෙන නිසා වතුර පෙවෙනවා. අනේක ලස්සනයි ළමයි. මං ආසම කලර් එකක් තමයි පර්පල් කලර් එක. ආසම කලර් එකක්. ඒකට මෙහෙම බටයක් තියෙනවා ළමයි. තාම මොකද මම මේ ගැජමටික් කැලි ටිකක් තියෙනවා. මේව මොනවද දන්නේ නැහැ. මම වීඩියෝ එක බැලුවේ නැහැ. මම වීඩියෝ එක බලලා දාගන්න ඕන. අපේ නෙස් මට සෑහෙන්න බයිනවා ළමයි වතුර බොන්න කියලා. ඔව් ඇත්තටම වතුර බොන්න මට මේ ළඟදී ඉඳලා මගේ බඩේ පැත්තක් රිදෙනවා. දෙපැත්තම රිදෙනවා. පැත්තක් නෙමෙයි දෙපැත්තම රිදෙනවා. කලාතුරකින් මට ඒක වෙන්නේ. ඉතින් එහෙම වුණාම ඇත්තටම හරි අමාරුයි. ඉතින් අපේ නෙස් කියන්නේ ඔයා වතුර බොනවඩුයි කියලා. ඉතින් මෙහෙ තියෙන බොටල් නේ අර අපි කඩවල වලින් ගන්න පැක් වතුර බෝතල් තමයි තියෙන්නේ. ඉතින් එහෙම වතුර බෝතලේ එකක් වගේ එහෙම පෙවෙන්නේ නැහැනේ අතරම. ඉතින් මේ වගේ බෝතලයක් ගත්තාම මං හිතනවා මට වතුර පෙවෙයි කියලා. මේක ඉංග්‍රීසියෙන් එහෙම තියෙනවා. ඒකට මම දෙනවා 10න් 10ක්. තව තියෙනවා. මැස්සිකුත් ඇවිල්ලා කරදර කරනවා. තව තියෙනවා. ඊයසේ මම පෙන්නන්න යන්නේ ඔයාලට මගේ බෑග් කවර් එක. මම බෑග් කවර් එකක් දැම්මා. මට මේ ට්‍රාන්ස්පරන්ට් බෑග් කවර් එකක් කරවනුනේ. මම කලින් බෑග් කවර් දෙකක් දැම්මා. ඒ දෙක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. මේක දැකලා මට ආසි තුණා. බෑග් කවර් එක ලස්සනයි. ඒකත් ලස්සනයි ළමයි. ඒ කියන්නේ ෆොටෝස් වල තියෙන විදිහටම තියෙනවා. සමහරු කියනවා සමහරක් අයගේ බඩු ක්වොලිටි නැහැ. සමහරක් අයට දාන සයිස් එක නෙවෙයි එන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම ළමයි රිවිව් බලන්න. රිවිව් බලන්න නැතුව කවදාවත් ඕඩර් දාන්න එපා. හරිද? කවදාවත් ඕඩර් දාන්න එපා. රිවිව් බලන්න. රිවිව් බලලා ඔයාලා ඕඩර් එක සිලෙක්ට් කරන්න. නැතුව සිලෙක්ට් කරලා අන්තිමට අනේ මේක හරි නෑ. අනේ මේකේ ෆැබ්‍රික් එක හරි නෑ. මේකේ කලර් එක හරි නෑ. ගානට වර්ත් නෑ. ඊට පස්සේ මම කියවනේ කිටර් කොලේ කරන් මේ තියෙන බ්ලවුස් එක. මේක මෙහෙම ළමයි තින්නේ. මෙහෙම. අඩේ ඒක ලස්සනයි. හැබැයි පොඩ්ඩක් අර සිලික් මැටීරියල් එකක් තියෙන්නේ. එච්චරම ක්වොලිටි නැහැ. හැබැයි
මං හිතනවා ඒ ගානට worth ඒ ගානට වටිනවා මේක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තව ස්ලිපර්ස් දෙකක්. මේකත් මම ආසාවෙන් දැම්මේ. මං ඔයාලා කොහොමද මං තෙමු එකේ මේ පාර ගොඩාක්ම සර්ප්‍රයිස් වෙන්න බලන් ඉතින් මේ ස්ලිපර්ස් දෙකට. අඩේ මේ බලන්න guys මේව මාර හයියයි. යූස් කරන්න පුළුවන් ළමයි ආයෙ මේව ගෙවෙන්නෙත් නැහැ කැඩෙන්නෙත් නැහැ. යූස් කරලම බලන්න ඕනේ. ඉතින් ඒකත් මාර ලස්සනයි. ඒකටත් මම දෙනවා 10න් 10ක්. ඊට පස්සේ මම ෆෝන් එකට ඕඩර් කරා. අර ගැජමැටික් තියෙන යන්නේ එල්ලෙන්න අන්නේ එකක්. ඉතින් මම ඒක ඇත්තටම ගෙනාවේ මේ මෙන්න මේකට ළමයි. ඒත් මේකේ මේ තියෙන. මෙන්න මේකට මම ගෙනාවේ. මෙතනින් එල්ලන්න. බ්ලූ කලර් එක ගෙනාවේ. ඉතින් මගේ ෆෝන් එක බ්ලූ එකක්. ඒක නිසා තමයි මම බ්ලූ කලර් එකක් දැම්මේ. ඒකත් ලස්සනයි ළමයි. මෙන්න මෙහෙම තියෙනවා. මේ ටෙඩි බේර් එකක් ඉන්නවා. ලස්සනයි. ඒ එක ඊට පස්සේ ඉවරයි guys. ඊට පස්සේ මේ තියෙන ළමයි මේකප් බඩු. ඔව් මේකප් බඩු දාගෙන යන්නේ හැමහා දාගෙන යන්න. පුළුවන් චූටි පර්ස් එකක්. මෙන්න මෙහෙම. මෙහෙම. මේ අර ඔයා ගත්ත පුවා මේවා මේක ඕනේ මේක. එකත් මේ ලිප්ස්ටික් එහෙම දාන්න පුළුවන් එකක්. ඒකත් ඇත්තටම හොඳයි. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා කියලා. ඇත්තටම තෙමු මාර වෛරල් යනවා. මම හිතනවා දැන් ඇති කියලා. ඔව් දැන් ඇති ඇත්තටම. තෙමු එකකින් ඕඩර් කරා ඇති. හැමෝම කරනවට කරන්න බෑනේ. මේ මගේ තෙමු එකේ අන්තිම ඕඩර් එක. එහෙම හිතනවා අන්තිම ඕඩර් එක වෙයි කියලා බලමු. හරි එහෙනම් ඔයාලා මං හිතනවා මගේ වීඩියෝ එක අන්තිම වෙනකන් බැලුවා කියලා. ඔයාලට මේතන තියෙන මං ගත්ත අයිටම් වලින් මොකක් හරි ඕගොල්ලන්ට අවශ්‍යම එකක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.